ඉතින් කොහොමද? සුබ දවසක්. මම අද කියන්න හැදුවේ වැන්දත් වරදක් නැති ඉතා ඖෂධීය ශාකයක් වන කුප්පමිනිය ශාකය. ඉතින් ඔයගොල්ලෝ ගෙවත්තේ හොයාගන්න පුළුවන් ඉතා දුර්ලභ ශාකයක්. ඉතින් මේ කුප්පමිනිය ශාකය වැන්දත් වරදක් නැති ශාකයක් කිව්වේ හරියට ගුණ කඳ දන්නේ පූසා විතරයි. ඇත්තටම ගොඩක් බෙහෙත් වර්ග සඳහා ශාක සොයා ගැනීමේදී සතුන් අධ්‍යයන කර ඇති බව පැරණන් කියනවා. කුප්පමිනිය ව්‍යංජන මැල්ලුම් කෑම වගේම මෙහි ඇති ඖෂධීය වටිනාකම් ගැන දැනගනිමු. ශ්වසන පද්ධතිය ආශ්‍රිත නරක් වූ සෙම් කොටස් ඉවත් කිරීමේ මහා බලයක් මේ කුප්පමිනිය ශාකයේ තියෙනවා. ඇදුම, කැස්ස සහ රෝගයන් යොදාගනු ලබනවා. පණු රෝග නැසනවා. මලබද්ධය, මුත්‍රාඩස්සිය නැති කරනවා. දොඩම් ගෙඩියක ප්‍රමාණයක් ගෙන තම්බා පතාට එකට සිඳුවා උදේ සවස බීමෙන් මල පිටවීම සිදු වෙනවා. මුත්‍රාඩස්සිය නැති වී මුත්‍රා පිට වෙනවා. කුඩා දරුවන් පණු රෝග සහ සෙම් රෝග වලින් බේරා ගැනීමට උපකාරී වෙනවා. සල්ප විශේෂදී පරුහු විනටි සාර සමග කැඳ පිස දෙනු ලබනවා. කුඩා දරුවන්ගේ වැසිකිලි නොවන අපහසු විටදී මේ කොළ ටික අඹරා බුද්ධ මාර්ගයට තබා තද කර තිබීමෙන් එම විගස එම අපහසු මගහැර පිට වී යනවා. වේලාගත් කුප්පමිනිය කුඩු සුරකිව තබාගෙන මදක් සුදුරුණු දම්බා දීමෙන් ළමයින්ගේ පණු රෝග සුව වෙනවා. කොළේ උස 0.10ක් භාවිතයෙන් වියලි කැස්ස කෙල සමග යාමේ සුව වේ. නින්දෙන් ගිරවීම නැති වෙනවා. කිරි හොද්ද නටන විට දෙවෙනි කිරි යොදන අවස්ථාවේ කුප්පමිනියා අඹරා දමා කෑම මගින් දරුවන්ගේ සෙම කැස්ස ඇදුම පුනහල රෝග නැති වෙනවා. කුප්පමිනියා කොළ ටිකක්ගෙන ඉඟුරු රතු ලුණු ටිකක් දමා වණ්ඩුවේ දමා මිරිකා ගත්යුස ඇඹුල් දොඩම් සීනි මීපැණි මිශ්‍රව වරින් වර දීම මගින් ඇමෝනියා ඇදුම ගතිය රෝග සුව වෙනවා. ලදරු කැස්සට නිතර කුප්පමිනිය දළු උයා බස් සමග කෑම මගින් දරුවන්ගේ කැස්ස සුව වෙනවා. ලේ යන ආර්ශස් රෝගයට කුප්පමිනිය ව්‍යංජන කෑම මගින් සුව වෙනවා. දද කුෂ්ඨ කසන් රෝග සමේ රෝග උණු වතුරෙන් අඹරා කෑම මගින් සුව වෙනවා. ඉතින් බලන්නකෝ ඉතා වැදගත් රෝග සියල්ලකටම අපේ දේශීයව ඉතා වටින කියන ඖෂධයක් තමයි කුප්පමිනිය. ඉතින් මේ කුප්පමිනිය ශාකයක් අපේ ගෙවත්තේ පිටව ගන්න එක අපි කොච්චරට ගුණදායකද? ඔබත් හිතා බලන්න. එහෙනම් සුබ දවසක්. ඉතින් කොහොමද? සුබ දවසක්. මම අද